රුවන් කුමාර පරණවිතාන නම හරිද? හරි. මං කැමති රුවන්ගෙන් තොරතුරු කීපයක් දැනගන්න. ඔව්. ඔයාගේ මොකක්ද රස්සාව? දැනට නම් ඉතින් විරෝධ රත රියදුරෙක් විදියට තීරෝද රත රියදුරේ. ඉන්නවා ඉතින් නිදහසේ. තීරෝද රත රියදුරේ කැටියට රුවන් කොපමණ කාලයක් මේ රැකියාවේ නියුක්තව ඉන්නවද? දැනට අවුරුදු 15කට වැඩි කාලයක් අවුරුදු 15කට වැඩි කාලයක්. මං හරි ආසයි මේ තීරෝද රත රැකියාව. බොහෝ දෙනෙක් ලංකාවේ මං හිතන්නේ දහස් ගණනක් මේ රැකියාවේ නියුක්තව සිටිනවා. මේ වගේ කාලෙක ඔබ සාමාන්‍යයෙන් අවුරුදු 15ක් වගේ කාලයක් මේ රස්සාව කරනවා. ඔබට ඇත්තටම මේ රස්සාවෙන් තමන්ගේ ජීවිකාව කරගෙන යන්න පුළුවන්ද? ඔව් එහෙම කිසි ගැටලුවක් නැති අපි හොඳයි නම් අපිට ඉතින් ලැබෙනවා. ඉතින් ඒ විදියට ගොඩක් ඉතින් අර විරෝධකාරයෝ කියන්නේ ඉවුරන් විශ්වාස කළානේ ජනතාව අපි තුලට එන්නේ. අපි ඒක හරියට එයාලගේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා අපේ මුදල ලබාගෙන ආධාර විදියට වැඩේ කරොත් අපට වරදින්නෙත් නැහැ. අපි සේවයක් කරනවා කියලා ඉතින් මම හිතනවා. ඉතින් මම ඉතින් අවංකව තමයි අද තුර අදයි නම් වැඩ කරලා තියෙන්නේ. එහෙම හොඳයි. ඉතින් ගොඩක් අය එක්කෙනා ඉතින් වැරද්දක් කරන පළියට ඔක්කොම ඒ තත්ත්වයට දාන්නත් අමාරුයි. රුවන්ගේ ගම මම හික්කඩුව තමයි පංගම. දැන් ඉතින් දැන් ඇවිල්ලා කොළඹ කොහමද නවාතැනකද? ඔව් අපි යාළුවන්ගේ ගෙවල් වල ඉඳලා පුළුවන්. ඉතින් දැනට කාමරයක වගේ එහෙම අපි ඇඳිලත් ඉන්නවා. ඉතින් වැඩේ රාජකාරී කරනවා. රුවන්ගේ ජීවිතේ කොහොමද මේ ත්‍රිවිලර් රස්සාව තුල මොන හරි අකරතැබ්බ වලට එහෙම නැත්නම් අමතක නොවන සිදුවීම් වලට ඒ වගේ වැදගත් සිද්ධියකට මුහුණ දීලා තියෙනවද? ඔව් අකරතැබ්බ වලට ඉතින් මුහුණ දීලා තියෙනවා. ඒක ඉතින් අපේ වාසනාවනේ. ඉතින් අපේ හොඳ කමකට එවෙන් ගැලවෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් එක ඉතින් පැසෙන්ජර්ස්ලා ඉතින් එක নানা ප්‍රකාරයි. ඒගොල්ලෝ අපිව ඒක විවිධාකාර වැරදි වලට පොළඹවලා අපි හිතන්නේ නැති අවස්ථාවල ඉතින් අපි වැරද්දේ එක්ක අපිට මුදල් නොදී යන්න බලනවා. ඒ වගේ ඉතින් නැත්තම් අපිව මංකොල්ල කන්න හිතන අයත් ඉන්නවා. ඉතින් එහෙම අපි හිතන්නේ ඉතින් අපි රාජකාරිය මුල් තැන දීලා යනවා බය නැතුව. නමුත් ඉතින් අර අපේ වාසනාවට තමයි අපි අද වෙනතුරු දෙයිනේ කියලා ඉතින් මම රැයටත් අවුරුදු 10ක් විතර එක දිගට දුවලා තියෙනවා. එහෙම ලොකු බරපතල ගැටලු ඇවිත් නැහැ. ඉතින් ආව දෙක තුනක් තියෙනවා. සාමාන්‍යයෙන් රුවන් කැමති නම් කියන්නේ රුවන්ට දවසක සාමාන්‍යයෙන් කොපමණ ආදායමක් ලැබෙනවද? තමන්ගේ කැපවීම අනුව ඉතින් මුදලක් රුපියල් 6-7,000ක් වගේ ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් අනිත් සියලු දේවල් වියදම් ඇරලා වගේ තමන් කැපවීමෙන් වැඩ කළොත් මේ ප්‍රශ්න සාමාන්‍ය පෞද්ගලික ප්‍රශ්න වගේ රුවන් කැමති නම් උත්තර දෙන්න. රුවන් විවාහකද? ඔව්. දරුවෝ ඉන්නවද? මට පුතෙක් ඉන්නවා අවුරුදු 22ක් වෙනවා දැන්. අවුරුදු 22ක පුතෙක් රැකියාවක් කරනවද? ඉගෙන ගන්නවද? එතකොට මොටර් මැකැනික් කෝස් එකක් කරගෙන යනවා. ඒක බදුල්ල පැත්තේ. බදුල්ලේ. රුවන් විවාහක බිරිඳ ප්‍රදේශයේ කොහෙද? එයා අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව නම ප්‍රදේශයේ තමයි. එයා දුලානි නිමේෂා කියලා. ආදරය කරලාද විවාහ වුණේ? ඔව්. බොහොම සන්තෝෂෙන් වගේ කිව්වා. මොකද රුවන්ගේ අදහස මේ ආදරය ගැන? ඉතින් සුන්දරයි තමන් අවංකව වැඩ කළොත් වරදින්නේ නැහැ. ඉතින් දෙන්න තේරුම් අරගෙන ඉතින් ගමන ගියා. අද ගොඩාක් පෞල් ජීවිතවල ගැටලු තියෙනවා, ප්‍රශ්න තියෙනවා. බොහෝ අයට ඒවා විසඳ ගන්න බැරි වෙනවා. උත්සව කළ විවාහ වෙනවා. නමුත් ඒ විවාහ ජීවිතය හිටපු ගමන් කඩා වැටෙනවා. මේ වගේ කාලයක රුවන් මොකද හිතන්නේ මේ පෞල් ජීවිතයේ අත්‍යවශ්‍යම දේ මොකද්ද? ඊයවසේ ඉතින් අපේ විශ්වාසය තමයි රැකීම තියෙන අනිවාර්යයෙන්. මේ විශ්වාසය නැත්නම් කොහොමත් ඒක අපේ දුරද කියන්න අමාරුයි අත්හැරෙනවා. විශ්වාසය දෙදෙනා තුලම තිබිය යුතුයි. ඒ කියන්නේ සැකයක් නැතුව දෙන්නාගේ අදහස් තේරුම් අරගෙන ජීවත් වීම. අනිවාර්යයෙන් මේක වෙන්න ඕනේ. නැත්නම් අමාරුයි ගමන යන්නේ. රුවන් කොළඹ රැකියාව කරනවා. බිරිඳ තවත් තැනක වෙන්නේ නැති, දරුවා තවත් තැනක වෙන්නේ නැති. රුවන්ට පාළුව දැනෙන්නේ නැද්ද? නෑ ඉතින් අපි සමාජයේ ඇවිදිනවා. ඉතින් හරියම ඉතින් ඒ ඔක්කොම අමතක වෙනවා. ඒක තනි වෙච්ච වෙලාවක පොඩ්ඩක් ඉතින් හැමදේම අඩුවට කරගෙන ඉතින් මතක් ජීවිතයක් අරගෙන ඉන්නවා. ඉතින් පාළුවක් කියලා නැහැ. වර්තමාන සමාජයේ ජීවත් වෙනකොට ජීවන වියදම බොහොම අධිකයි වගේ පේනවා. මේවා දැනෙන්නේ නැද්ද හිතට? දැනෙනවා ඉතින් අපි කොහොම කළත් ඉතින් මදි කියලා හිතෙනවා. ඉතින් මදි කියලා හිතෙනවා නේ. තමයි ඒක නැත්නම් අපි වෙන මුදල අපට ඇති යනකොටම පරිහරණය. හොඳයි රුවන්, ඔබට බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන. අපි තවත් දවසක හමු වෙමු.